ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් හොස්පිටල් එකට අරන් යනවා තිබ්බ 3 wheel එක. දැන් 3 wheel සමහරක් යම් පන්ති කාඩ් print කරගෙන එන උන් හම්බෙලා තියෙනවා. කාඩ් මාක් කරද්දි කාඩ් මාක් කරන එකට වාට බයිනෝ කාඩ් එක ගෙනල්ලා නැහැ කියලා දැන් බයිනෝ. හොඳටම බයිනෝ. මොකද ලොකුවට ලිව්වොත් වෙන්නේ කැමරා එකට අල්ලන්න පුළුවන් චුට්ටයි. ඒ චුට්ට ඇතුලේ බයන්නයි කයන්නයි විතර මොනවා හරි අකුරු දෙක තුනක් විතරයි තියෙන්නේ මුළු ගාන නැහැ. ඒකලදී මම ටියුෂන් වල තරංකාරයක් මම තෝරගන්නේ නැහැ. ට්‍රැෆික් ලයිට් වෙනකොට පොලිසිය හිටියොත් ට්‍රැෆික් වැඩි වෙනවා කියලා. මිනිස්සුන්ගේ වෘත්තීන් කරන නම් දන්නේ නැත්නම් කියවන්න යන්න බෑ. ඒව නම් ඕගොල්ලන්ට වැඩිත් එක්ක වගේ මේ වෙලාවට. හරි කොහොම හරි අන්තිම දේවල් ටික. ඕගොල්ලෝ ඔය ඊළඟ කාල සීමාව තුළ වැඩ කරගෙන යනකොට ඔයා හරියමං දෙයක් කරන්න පටන් ගන්න මිනිහෙක් වුණොතින් ඔයාලට තේරෙන්න පටන් ගන්නවා අපිට කිසිම තැනකදී සුදු කළු උත්තර හොයන්න බැරි වෙනවා. සහ 100%ක් හැම මිනිස්සයාම සතුටු කරන්න බැරි වෙනවා කියලා. මොකක් හරි අපි කරන දේ ඇතුලේ යම් ප්‍රමාණයකට සතුටු වෙනකොට තවත් ප්‍රමාණයකට අනිවාර්යෙන් අවුලක් වෙනවාමයි. ඒ කියන්නේ හැම ප්‍රශ්නයකටම තියෙන උත්තරේ සුදුවක් කළුවක් උත්තරයක් නෙවෙයි අලු පාට උත්තර තමයි හැම ප්‍රශ්නෙටම ඉස්සරහට යනකොට ලොකු වෙනකොට හම්බෙන්නේ. ඒ කියන්නේ ඒකට අපි මේ දේ කරන එක තුලින් යම් ප්‍රමාණයක් අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා. අපි ඒ වෙලාවේ බලලා වැඩි හොඳක් වෙන්නේ මොකද්ද කියලා බලලා ඒ තීරණය ගන්න එකයි අපි කරන්න ඕනේ. ඒත් මේක ඇතුලේ ඕගොල්ලන්ට කොහොම කරත් එතනින් ඉස්සරහට එන්න කළු සුදු උත්තර. දැනට ඕගොල්ලෝගේ පොඩිකමට සමහරක් වෙලාවට ඔයාලා මේ දේවල් අර්ථ දක්වන්න බලන්න කරුව හොඳයි, අරුව නරකයි. ඒ වගේ තමයි අර්ථ දක්වන්නේ. හරි දැන් සරලව ඒ කියන්නේ තමයි අපි කොහොමත් අපි වෘත්තීන් සම්බන්ධව නම් අපි දන්නේම නැහැ. අතන අනුන්ගේ වෘත්තීන් ගැන අදහස් දක්වන්න යන්න එපා මං කියන්නේ. ඒ කියන්නේ අපි විවිධාකාර පොලිසියට බයිනවනේ අපි. සමහරක් වෙලාවට දැන් අපි බයින විවිධාකාර බොහොම ජනප්‍රිය සංසිද්ධියක් තියෙනවා. ට්‍රැෆික් ලයිට් වෙනකොට පොලිසිය හිටියොත් ට්‍රැෆික් වැඩි වෙනවා කියලා එක. ට්‍රැෆික් එහෙම හදාගත්ත එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ ඒ වගේම හැදෙන්න විවිධාකාර හේතුත් තියෙනවා. හැබැයි අත්‍තරම සමහරක් වෙලාවල් වලට ඒක එහෙම වෙනවා කියලා දැන නමුත් යම් පැත්තක ට්‍රැෆික් අඩු කරන්න තියෙන උමනාවට හිතලා තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ. කාඩ් මාක් කරද්දි කාඩ් මාක් කරන එකට වාට බයිනෝ කාඩ් එක ගෙනල්ලා නැහැ කියලා දැන් බයිනෝ. හොඳටම බයිනෝ. බැලලා. ඒක ඇතුළට දාන්න. දැන් ඒතර ඔයා කල්පනා කරලා බලන්න ඉතින් කවදා කාඩ් එක ගේන්න බැරි වුණාට මාව දැම්මේ නැහැනේ ක්ලාස් එකට. මොනවද වෙන්නේ උට ඇඟෙන් ගැටයක් කරලාද මම ක්ලාස් එකට. ඕමනේ ඔයා දකින්න කතන්දරේ. හැබැයි මෙතන ප්‍රශ්නේ මේ මිනිස්සයාගේ වෘත්තිය එක නෙමෙයි. එයාට දවසකට ළමයි 50ක් විතර එනවා ඔය වගේ දේවල් කිය. ඒ එන 50යි 30ක් 40ක් විතර බොරු කියන්නේ. සමහරක් යම් පන්ති කාඩ් print කරගෙන එන උන් හම්බෙලා තියෙනවා. ඒතර ඒ මිනිස්සයාගේ වෘත්තිය ඒක. ඒතර ඒක ඇතුලේ එයාට ඔය වගේම අඬාගෙන එන හෙන බොරුකාරයෝ ගොඩකොත් හම්බෙලා තියෙනවා. ඒතර එයා කොහොමද ඔයා කියන කතාව බොරුද ඇත්තද කියන එක දන්නේ. ඒතර එතනදී ඔයාට පේනවා වගේ ඇප් එක විතරයි. අනිත් මිනිස්සුන්ට පේන්නේ ඊට වඩා සම්පූර්ණ වෙනස් එකක්. සාදෙන් සරල බොහොම ඒ කියන්නේ එක එක මිනිස්සුන්ගේ වෘත්තිය ඇතුලේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ වෘත්තීන් කරන නම් දන්නේ නැත්නම් කියවන්න යන්න බෑ. අනුන්ගේ රස්සාවල් ගැන කියවන්න යන්න බෑ කොයි වෙලාවක. දැන් සරලව අපි බෝඩ් වල ලියනකොට හිතන්නකො පන්ති වල පිටිපස්සට පේන්න දෙනවා ළමයි නිතර කියන එකක් තියෙනවා පිටිපස්සට පේන්නේ නැහැ ලොකුවට ලියන්න කියලා. පිටිපස්ස මම මේ කලින් සමහරට ඔයාලට කියන්නේ පිටිපස්සට පේන්නේ නැතිනම් අපි ලොකුවට නෙවෙයි පොඩිවට ලියන්න. පිටිපස්සට පේන්නේ නැති වෙන තරමට අපි කරන්න ඕනේ අකුරු අතර තියෙන ગેප් එක අඩු කරලා එක කැමරා ෆ්‍රේම් එකකට පුළුවන් තරම් කැරක්ටර්ස් ගන්න කහුවෙන්න හදලා කැමරා එකෙන් zoom කරලා දෙන එක. මොකද ලොකුවට ලිව්වොත් වෙන්නේ කැමරා එකට අල්ලන්න පුළුවන් චුට්ටයි. ඒ චුට්ට ඇතුලේ බයන්නයි කයන්නයි විතර මොනවා හරි අකුරු දෙක තුනක් විතරයි තියෙන්නේ මුළු ගාන නැහැ. ළමයෙකුට බෝඩ් එකක් බලන්න ගානක් හදද්දි ගාන තියෙන්න බෑ ගානේ පියවර ටික තේරෙන්න බෑ ඊළඟට යන ඒක මොකද්ද කියන්නේ. නැතු ඒ ලියන එක විතර ලොකුවට මෙල්ල වැඩක් නැහැ. ඒතර අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒක තේරෙන්නේ මේ වගේ ක්ලාස් එක උගන්වපු ඒ කියන්නේ එහෙම මාස් ඔඩියන්ස් එකට ප්‍රොජෙක්ටර්ස් වලින් උගන්වපු මිනිස්සුෙකුට විතරමයි. එහෙම නැත්තම් හැම ළමයම කියන්නේ පිටිපස්සට පේන්නේ ලොකුට ලියන්න. අර ඒ වගේ ඔය ඕන වෘත්තියක ළමයි ඔහොම පාට් එක ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ අනාගතේ දෙයක් කරද්දි මෙහෙම දේවල් එළියෙන් එනවා කියලා මම මේ කියන්නේ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන් ඉන්නවා Taman දන්න දේ හරි කියලා. හැබැයි මිනිස්සු දන්න දේවල් වලින් 80ක් 90ක් ඔය විශේෂයෙන් ඔය වයස් වලදී වැරදි. හැබැයි අරුන්වර දන්න දේවල් මත මරා ගන්න බව යනවා සමහරක් වෙලාවට. හරි. එහෙම අවස්ථා ඕගොල්ලන්ට හම්බෙයි. අත භාගකට ගණන් ගන්න එපා. හැම දෙයකටම රෙස්පොන්ස් කරන්න යන්න එපා මෙතනින් ඉස්සරහට. එක බයිලා ගන්න. ඒ හැම එකටම උත්තර දෙන්නේ නැහැ ළමයි මොලේ තියෙන්නේ. එහිමත් තෝරගෙන ඒ කියන්නේ තරංගකාරයව බුද්ධිමත්ව තෝරගන්න. ඔයාගේ තරංගකාරයා තෝරගන්නව නම් මෙයා මගේ තරංගකාරයෙක් කියලා. ඔයා ඒ ලෙවල් එකට වැටෙන්න ලෑස්ති වෙලා තෝරගන්න. ඒ කියන්නේ ඔයාලට තේරෙලා තියෙනවා මම ටියුෂන් වල තරංගකාරයෙක් මම තෝරගන්නේ නැහැ. ඒ කියන්නේ මේ මට්ටමට ගැලපෙන්න තරංගකාරයෙක් නැහැ කියන එකේ මම ඉන්නේ. ඒතර මම එතනදී කවුරුරි කෙමිස්ට්‍රි ගුරුවරයෙක් මට මොකක් කර කිව්වා. ඒක නිකන් ඇඟට ගන්න නැතුව පාස් කරනවා මිසක්. මෙහෙම එකක් කියද්දී දෙනවා හරි අවුලක් නැහැ. එහෙම කියනවා මිසක්. ඒක ඇඟට ගන්න ඒක තරංගයක් කරගන්න තැනට යන එකෙන් අපි ලෙවල් එකේ එතෙන් බස්ස ගන්න එකක් කරගන්න. ඒ නිසා මේ ඊළඟට කාලය තුල අපිට කියන හැම මොකලටම උත්තර දෙවි ඉන්න බෑ. මොකද ගොඩක් මිනිස්සු කතා කරන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඔයාලත් එහෙමයි ගොඩක් දේවල් ගැන කතා කරලා ඇත්ත කතන්දර. එහෙම තමයි ඒවත් තව තව ලොකු වෙනකොට තේරෙයි. ඔයාලට මේ වගේ දේවල් විදි තේරෙයි. යකෝ මාත් එතකොට අරම කියලා තියෙන එහෙමද කියලා. ඒ කියන්නේ මම ඕන තරම් දැන් අපි යනකොට 3 wheels වලට අරගෙන මෙහෙම සෑහෙන්න බයිනවා. හරි. ඒතකොට මේ කියන්නේ ওই වගේ දේවල් වෙනකොට තමයි මම තේරෙන්නේ.
එහෙම හොඳටම ඒ කියන්නේ දැන් මම සාමාන්‍යයෙන් වාහනයක යනකොට බයින් එක ඉතාම අඩු කෙනෙක්. හැබැයි අතිශය නරක විදියට ඇසිරලා එක දවසක් ওই ත්‍රිවිල්ලා කරෙන් මෙන් ගිහලා මේ ඒකට බයින්නම ගිහලා යන්තම් නතර වුණා හොඳ වෙලාවට. ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් හොස්පිටල් එකට අරන් යන ගමන් තිබ්බ ත්‍රිවිල් එක. දැන් ත්‍රිවිල් ඕන තරම් 100,000 ගණක් ඇති. එහෙම නැතුව ඇත්තටම මුන්ගේ තරයාව අවුල් හින්දා එහෙම වෙන. හැබැයි හදිස්සියෙම මම අතන ඒක කෑ ගහුවනම් මොකද්ද වෙන්නේ කියන්නේ හදිස්සි කියන්නේ. මම ඒක මට මැරණකම් ඒක තියෙන්නේ. සහ ඊට පස්සේ මම කොච්චර සෞත්තු එකෙක්ද වෙන්නේ කියන්නේ. ඒතර මං කියන්නේ ඩිසිෂන්ස් ගන්න හදිස්සි වෙන්න එපා. ඉමෝෂන්ස් අනුව හැසිරෙන්න කලින් හැම තිස්සෙම විනාඩි 5ක් නතර වෙලා හිතන්න. තරහ යනවා මිනිහෙකුට බයින්න හිතනවා විනාඩි 5ක් නතර වෙලා හිතන්න. ඒ විනාඩි 5නුත් පස්සේ වට බයින්න හිතනවා නම් බයි. විනාඩි 5 හරියට ඇනලයිස් කරන්න පුළුවන් හැම පැත්තම ඇනලයිස් කරලා පොඩ්ඩකට නතර ඉන්න රෙස්පොන්ස් කරන්න කලින් සහ පුළුවන් තරම් රෙස්පොන්ස් කරන එක නතර කරන්න. එහෙම කරලා කෙලවරක් කරන්න බෑ මේක.